ඔහු ඉන්ටර්විව් 250කින්ම කැපිලා ගිය කෙනෙක්. ඔහු පාඩම් කළේ ලාම්පු එළියෙන්. ඔහු මුලින්ම රූපවාහිනියක් දැක්කේ විශ්වවිද්‍යාලයට ආවම. ඔහු කළමනාකරන උපාධිය කරනකොටත් ඔහුට ඉංග්‍රීසි බෑ. ඔහු අවුරුදු 2ක් තිස්සේ රුපියල් 20 දවසේ පඩියට වැඩ කරා. හැබැයි අද ඔහු මුළු ලංකාවම දන්න කෝටිපතියෙක්. ඒ තමයි සුප්‍රසිද්ධ ලාෆ්ස් ගෑස් සමාගමේ හිමිකරු. මේ ඔහු Taman ගැන කියන කතාව. මම ගමේ දුප්පත් ගොවි පවුලක දරුවෙක්. අපේ පවුලේ 9 දෙනෙක් හිටියා. ඒ කාලේ මගේ එකම බලාපොරොත්තුව ඉගෙන ගන්න එක විතරයි. මගේ දෙමව්පියන්ට සල්ලි තිබුණේ නැහැ. හම්බ කරපු සේරම වියදම් කළේ අපේ ඉගෙනීමට. මට වයස 17 දී තාත්තා නැති වුණා. ඊට පස්සේ නෑදෑයන්ගේ උදව්වෙන් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මං ඉගෙන ගත්තා. ඒත් එක්කම මං විශ්වවිද්‍යාලයට ආවා. ටීවී එකක් දැක්කෙත් විශ්වවිද්‍යාලෙදී. හැබැයි විශ්වවිද්‍යාලෙදිවත් පරිගණකයක් දැක්කේ නෑ. මට ආස කිසි දෙයක් මගේ ළඟ තිබුණේ නැති හින්දා මට හැමදේම ලබා ගන්න අරමුණක් තිබුණා. ඒ වෙනුවෙන් මම රෑ දවල් නැතුව වැඩ කළා. ලංකාවේ හොඳම ව්‍යාපාර කළමනාකරන උපාධිය මං කළත් මට ඒ වෙද්දි ඉංග්‍රීසි බෑ. කිසිම දේශපාලනික පවුල් පසුබිමක් නැතුව රස්සාවක් ලබා ගැනීම තමයි අමාරු වුණේ. ඉන්ටර්විව් 250කින් මාව ප්‍රතික්ෂේප වුණා. හැබැයි මම දරාගත්තා. ඒ දරා ගැනීම තමයි මාව මිනිහෙක් කළේ. අද මම ලොකු නැවක ව්‍යාපාර කිහිපයක අයිතිකාරයෙක්. හැබැයි ඒ තත්ත්වයට එන්න කලින් උපාධිය පැත්තක දාලා මට නැව් සංස්ථාවේ දවසකට රුපියල් 20 පඩියට අවුරුදු 2ක් වැඩ කරන්න සිද්ධ වුණා. පියන් ක්ලාක් කම්කරු මේ හැම දෙයක්ම මට කරන්න සිද්ධ වුණා. විවෘත ආර්ථිකයත් එක්ක මට ටිකක් ඔලුව උස්ස ගන්න පුළුවන් රස්සාවක් හම්බ වුණා. ඒ ජැෆර්ජ් බ්‍රදර්ස් ආයතනයේ අපනයන විධායක තනතුර ඊළඟට පියර්සන්ස් ෆ්‍රේට් සමාගමට ආවා. ඒක නැව් සේවා සපයන ආයතනයක්. ඉතින් නැව් ගැන දැනගෙන මං වැඩේට අත ගැහුවා. මං සාධාරණව වැඩ කළා. මට රාහු කාලය, ජ්‍යොතිෂ්‍ය, මැණික් මුදු කියලා විශ්වාසයන් ජීවිතේ නැහැ. මම ලස්සනට ඉන්නයි කැමති. කාලා ඇඳලා ඉන්නවා. ඉදිරියේදී ලෝකයටම බලශක්තිය ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් විදිහට මගේ ව්‍යාපාර පුනල් කිරීමට මං සූදානම්. ඔහු ඒ විදිහට තමයි තමන්ගේ ජීවිත කතාව ගැන අදහස් දක්වලා තිබුණේ. තව මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.